Welcome to Life Map Stories. අදත් මම ඔයාලට අරන් ආවේ අපි ගිය ලස්සන ගමනක් ගැන විස්තර. බලන්නකෝ එහෙනම්. ඔමාන් නැෂනල් ඩේ එක වෙනුවෙන් අපිට දවස් දෙකක නිවාඩුවක් හම්බුණා. ඉතින් ලොන් වීකෙන්ඩ් එකක් නිසා ගෙදරට වෙලා ඉන්න බෑනේ. ඉතින් අපි අද යන්නේ හාසිත්. බලන්නකෝ ලස්සන පැත්තක්. මේක ඉතින් රෝඩ් ට්‍රිප් එකක් වගේ තමයි. පාරේ තියෙන ලස්සන බල අපි ඉස්සරහට ගියා. මෙහෙම යද්දි අපිට මගදී හම්බුනේ කවුද බලන්නකෝ. සලාලවල මේවා හරිම සරල දේවල්. අපි පාරේ යනවා නම් මෙයාලට ඉඩ දීලා තමයි අපි යන්න ඕනි. දහරිස් වලින් පටන් ගත්ත අපේ ගමන තාකත් මිර්බාත් පහු කරලා අපි ආවේ ඉස්සෙල්ලම සදාවලට. මගදී කාසල් එකක් තියෙනවා කියලා බෝඩ් එකක් දැකපු නිසා අපි ඒක බලන්න ආවා. ඒත් ඉතින් ඒක වහලා සමහර විට උදේ වැඩි නිසා වෙන්නේ නැති නැත්නම් නිවාඩු දවසක් නිසා වෙන්නේ නැති. ඒක බලලා අපි ආයි අපේ ගමන යන්න පටන් ගත්තා. හාසික් වලට යන්න සලාලා ඉඳලා කිලෝමීටර් 200ක් වගේ දුරක් තියෙන නිසා අපි උදේ 8ට තමයි මේ ගමන යන්න පටන් ගත්තේ. මේ හාසික් යන පාර වටේටම කඳු තියෙන්නේ. අපි බලමුකෝ ඉස්සරහට යනකොට හරිම ලස්සනයි. බලන්නකෝ අපි දැක්කේ මොනවද? අපි මොනවද කරේ කියලා. මේ හැමතැනම තියෙන ලයිම්ස්ටෝන් කඳු. එක පැත්තක් කඳු වලින් වට වෙලා තියෙද්දි අනිත් පැත්ත මූදෙන් වට වෙලා. මේ පාර හරිම ලස්සනයි. කඳුයි මුහුදේ අතරින් තමයි අපිට යන්න තියෙන පාර තියෙන්නේ. මේ ඉස්සරහින් තියෙන view point එක. අපි ඉතින් මෙතන නවත්තලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන ටිකක් ඉඳලා තමයි ගියේ. ෆිල්ම් වල දැකලා තියුණට මේ වගේ ලස්සන වටපිටාවක් අපි හැබැයින් දැකලා තිබුණේ නෑනේ. අපි නම් කලින් හාසික් ආවා. ඒ වුණාට ඕගොල්ලෝ දැකලා නෑනේ. ඒක නිසා ඉතින් ඔන්න මම වීඩියෝ අරගෙන ඕගොල්ලන්ටත් බලන්න දැම්මා. මේ ඉන්නේ මම අර ඉන්නේ මාත් එක්ක ආපු කට්ටිය ඒගොල්ලෝ නම් යන්න රෙඩි වෙලා. ඔන්න එහෙනම් ඉතින් අපි ගමන ඉතුරු ටිකත් යනවා. ඒ ගමන් බලාගෙන යමුකෝ මේ ඉස්සරහා තියෙන ගල් එහෙම. බලන්නකෝ මේ වම් පැත්තේ තියෙන ගල් මේවා හරියට නිකන් භාවන රූප වගේ. ගල් මැදලා තියලා වගේ. අමුතුම ලස්සනක් තියෙනවා. එකකට එකක් බොහොම වෙනස්. මේ පාරේ මෙහෙම යනකොට අපිට බලන්න දේවල් ගොඩයි. කිසිම බෝරින් ගතියක් නම් දැනුන්නේ නැහැ. මේ කඳු ගැන අපිට කතා කර යන්න බොහොම දේවල් තිබුණා. වසර දහස් ගානකට කලින් මූදෙන් යට වෙලා තිබුණු නගරයක් වගේ ගැන හිතන්න දේවල්, මවා ගන්න දේවල් කොච්චරද? ඒ වගේ තමයි මේ කඳු දිහා බලලා අපිට කතන්දර හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කතන්දර තමයි අපි කතා කර ගියේ. මේවා ඒ කාලේ මේ විදියට තියෙන්නේ නැති නේද කියලා. බලන්නකෝ මේ ගල් කාදනය වෙලා තියෙන හැටි. මේ ගල් කඳු වල පාට හැඩේ අමුතු පාටවල් ලේයර්ස් මේ හැදිලා තියෙන විදිය. මේවා ඉතින් එක දවසින් හැදුනේව නෙමෙයිනේ. කාලයත් එක්ක සබහා ධර්මයේ විසින් හිමින් හැදුණු දේවල්. ලස්සන ආර්ට් වර්ක් එකක් වගේ. මේ ලස්සන බල යන ගමන් හොඳම වැඩේ තමයි මට උනේ. පාර පුරා දුවන්න බැරි නිසා ආයෙ එක් ගණන නැවැත්තුවේ නැහැ. බලන්නකෝ මේ ගල් කඳු වල ලස්සන හරියට චිත්‍රයක් මැදින් යනවා වගේ. මට නම් ඒ වගේ හැඟීමක් තමයි ඇති වුනේ. ළඟට යනකම් හරියට පාරක් පේන්නේ නැහැ. ගල් කඳු විතරමයි අපිට පේන්නේ. අනිත් පැත්තේ මූද පේනවා. ගිනි යව්වේ වුණත් මේ කඳු වල හැපිලා එන සීතල සුළං නිසා අපිට ඒ යව්ව දැනුන්නේ නැහැ. හරිම ලස්සන පරිසරයක් විඳගෙන අපි ඉස්සරහට ගියා. අපි ඉස්සෙල්ලම ගියේ හාසික් නගරේ පහු කරලා දියැලක් බලන්න. මෙතන මුළු අවුරුද්ද පුරාම වතුර තියෙනවා. හැබැයි ඉතින් වහින කාලෙට ගොඩාක් වතුර වැඩි මෙතන. ඒ වුණාට වතුර හිඳින්නේ නැහැ. හැම දවසකම වගේ වතුර තියෙනවා. බලන්න මේ කඳු වල ලස්සන. මේවා හරියට නිකන් ඇඳපු චිත්‍රයක් වගේ. මුහුදෙන් උඩට මතු වුණාට පස්සෙත් හුළඟට වැස්සට ඒවටත් කාදනයට ලක් වෙලා හරිම ලස්සන පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා.
මේ ඈතින් පේන දිය ඇල්ල තියෙන තැන. වතුර වැටෙනවා නම් මෙතනට පේන්නේ නැහැ. ළඟට ගිහිල්ලාම අපි බලමුකෝ කොහොමද කියලා. බලන්නකෝ ඒ යවට ගස් තියෙනවා කොළ පාටට. We've been here before though. බලන්නකෝ මේ වතුර වැටෙන්නේ කොහෙන්ද කියලා. මේ කන්දේ මුදුනුනුත් නෙමෙයි වතුර වැටෙන්නේ. කන්දේ මැද හරියකින් තමයි වතුර වැටෙන්නේ. කොහෙන් එන වතුර පාරක්ද කියලා හොයාගන්න බෑ. ගොඩක් උසයි ඒ කන්ද. මේ වතුර වැටෙන විදියට මේ ගල කාදනය වෙලා තියෙන හැටි බලන්න ලස්සන හැඩ රටාමවල. මේවා ඉතින් ස්වභාව ධර්මයේ විසින් ලස්සනට නිර්මාණය කරපු මැජික්. ඕන තරම් වෙලාවක් මේවා දිහා බලාගෙන ඉන්න පුළුවන්. හරියට භාවනාවක් වගේ. අපේ ගමන අපි මග නවත්ත ආපු නිසා අපි මෙතනට එනකොට 11 විතර වෙලා. දැන් ඉතින් හාසික් වලට ආයි ගිහිල්ලා අපි බලන්න ඕනේ රැයට අපිට ඉන්න තැනක්. අද දවස් අපි හාසික් වල ගත කරන්න තමයි හිතාගෙන ආවේ. තව ලස්සන තැන් බලන්න අපි ගියා. ඒව අරගෙන එන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකේ. අපි මේ ගමන ඉතුරු ටික ගියේ කොහොමද? අපි කොහෙද නැවතුනේ? එහි ඔක්කොම විස්තර ඔයාලට අරගෙන එන්නම් ආයිමත්. එහෙනම් subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. Thank you ඔයාලට.